ගංගාවක් ආරක්ෂා කිරීමට එහි ජීවය පවත්වා ගැනීමට සහ ඉතිහාසය නිර්මාණය කිරීමට මුළු ජාතියක්ම එක්කල 2025 දැදුරු නයා දීවර තරඟාවලියේ කතාව මෙයයි. මෙය මසුන් ඇල්ලීමේ තරඟයක් පමණක් නෙවෙයි. දැදුරු ඔය වසර ගණනාවක් ගමකට ජීවනෝපායක් මාර්ගයක් සැපයූ ජීවන ගංගාවක් හෝ ඔයක්. ජලාශයෙන් ලැබෙන ජලය හෙක්ටයාර් 11,000ක් ඒ කියන්නේ අක්කර 27,000ක් පමණයි. ගොවිබිම් වලට ජලය සැපයීමට භාවිතා කරන අතරම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙගාවොට් 1.5ක ජල විදුලි බලාකාරයකටද බලය සපයයි. නමුත් මෙම ගංගාව දැන් නිහඬ ආක්‍රමණයකට මුහුණ දී සිටී. පෘථුවියේ වඩාත්ම ආක්‍රමණශීලී මිරිදිය විලෝපිකයන් අතර බියට පත් රෙඩ් ලයිනර් හෝ ජයන්ට් ස්නේක් හෙඩ් මත්ස්‍යයා මෙම ජලයට ඇතුල් වී ඇත. ගඟේ සියුම් සමතුලිතතාවය සහ එහි ස්වදේශික විශේෂවල පැවැත්මට තර්ජනයක් වේ. මෙම මත්ස්‍යයා ආහාරයට ගත හැකි ප්‍රමාණයට වඩා මසුන් මරා දමයි. සෑම වසරකම පැටවුන් දහස් ගණනක් බෝ කරයි. සහ කලක් තිරසාරව පැවති මෙම දීවර කර්මාන්තය වනජීවීන්ට සහ ගඟ මත යැපෙන ජනතාවට අරගලයේ ස්ථානයක් බවට පත් කර ඇත. දිනකට මසුන් කිලෝ 1,000ක් 2,000ක් පමණ අල්ලාගත් ජනතාව දැන් යන්තම් මසුන් කිලෝ 25ක් හෝ 30ක් පමණ අල්ලා ගනී. කලක් තම ජීවනෝපාය සඳහා මෙම ගඟ මත යැපුණු පවුල් දැන් දුෂ්කරතාවයට මුහුණ දී සිටින්නේ. මේ සියලු විනාශයන් ඇති වී ඇත්තේ ගංගාවේ ස්වභාවික රටාව අවුල් කළ විලෝපිකයෙකු වන ජයන්ට් ස්නේක් හෙඩ්ගේ ආක්‍රමණයනි. ඒ නිසා තමයි ඇංග්ලිං ප්‍රජාව ස්පෝර්ට්ස් ෆිෂිං ක්ලබ් ශ්‍රී ලංකා ක්‍රියා කිරීමට තෝරාගත්තේ. හිස් වචනවලින් නොව සෑම ශ්‍රී ලාංකික දීවරයෙකුගේම DNA එක හරහා දිවෙන ආශාව වගකීම සහ මසුන් ඇල්ලීමට ඇති කැමැත්ත සමගයි. අපගේ සුන්දර පරිසර පද්ධතියට තර්ජනයක් වන නිහඬ ඝාතකයා පිළිබඳව ආලෝකයක් බබලවන්නයි. මෙම ආක්‍රමණශීලී විශේෂය එක රැයකින් අතුගා දැමිය නොහැකි බව අපි දැන සිටියෙමු. නමුත් මෙම මුලපිරීම තිරසාර මෙහෙවරක ආරම්භය සනිටුහන් කරයි. එය ගංගාවේ ප්‍රජාවන්ට සහාය වන අතර දැදුරු ඔය ආරක්ෂා කිරීමට කැපවී සිටින අමාත්‍යාංශවල උත්සාහයත් ශක්තිමත් කරයි. එය අපගේ අභිප්‍රාය විය. අපි බලාපොරොත්තු වුණේ සහභාගී වන්නන් 100 ගණනක් පමණයි. අපි බලාපොරොත්තු නොවූ දෙයක් තමයි ඉතිහාසයට එක්වීම. උද්‍යෝගිමත් සහභාගී වන්නන් 1072ක් ලියාපදිංචි වීම ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති විශාලතම දීවර තරඟාවලිය දැදුරු නයා දීවර තරඟාවලියෙන් නිර්මාණය විය. හිරු උදාව වන විට දැදුරු ඔය පරිවර්තනය වී තිබුණි. එය සතුටින් පිරී තිබුණි. පවුල් මිතුරන් සහ දරුවන් රාශියක් සහභාගී වන්නන් සූදානම් වෙමින් සිටිය. දැදුරු ඔය මෙවැනි උදෑසනක් කිසිදා දැක නොතිබුණි. උදෑසන 7 මාරට පමණ සහභාගී වන්නන් මසුන් ඇල්ලීම ආරම්භ කළ. සහභාගී වන්නන් ආක්‍රමණික ජයන්ට් ස්නේක් හෙඩ් මාළු අල්ලා ගැනීමට පටන්ගත් විට සංසුන් ගඟ හදිස්සියේම ජීවයට පැමිණියේය. මෙය මසුන් ඇල්ලීමේ සිදුවීමකට වඩා වැඩි දෙයක් විය. එය මෙම ආක්‍රමණික ජයන්ට් ස්නේක් හෙඩ් මසුන්ගෙන් ගඟ ආපහු ලබා ගැනීමේ එක්සත් උත්සාහයක් විය. අල්ලා ගන්නා ලද සෑම මත්ස්‍යයෙකු කිරා මැනබැලීමට හෝ ගණන් කිරීමට වඩා වැඩි යමක් විය. එය අපේ ප්‍රතිරෝධයේ සංකේතයක් වූ අතර ගඟට සමතුලිතතාවය නැවත ගෙන ඒම සඳහා වූ පියවරක් විය. අල්ලාගත් සෑම ජයන්ට් ස්නේක් හෙඩ් මත්ස්‍යයෙක්ම බලධාරීන්ට බාර දෙන ලද අතර
එයින් ලැබෙන ආදායම දේශීය මත්ස්‍යයන් නැවත ගොඩ ගැසීමට සහ දැදුරු ඔය ප්‍රජාවට සහාය වීම සඳහා අමාත්‍යාංශ විසින් යොමු කරන ලදී. අපගේ උත්සාහයන් කිසිවිටකත් එකම දිනක සියලුම ජයන්ට් ස්නේක් හෙඩ් මසුන් අල්ලා ගැනීම ගැන නොවේ. එය සමස්ත පරිසර පද්ධතියක් සහ ඒ මත යැපෙන ජනතාව ආරක්ෂා කිරීමේ විශාල මෙහෙයුමක ආරම්භයක් විය. මෙම ඓතිහාසික සිදුවීම සාර්ථක කර ගැනීමට දායක වූ සැමට අපගේ ස්තුතිය පළ කිරීමට කැමැත්තෙමු. ජාතික මට්ටමේ සහයෝගය සහ මඟ පෙන්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ධීවර අමාත්‍යාංශයට මෙම උත්සවය වගකීමෙන් යුතුව පැවැත්වීම සහතික කිරීම සඳහා නියාමන සහාය ලබා දීම වෙනුවෙන් DFAR ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ දේශීය මත්ස්‍ය තොග නැවත පිරවීම සහ දැදුරු ඔයේ පාරිසරික සමතුලිත තාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නැක්ඩා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය වෙත විශේෂ ස්තුතිය පුද කරමු. ප්‍රාදේශීය මට්ටමේ සම්බන්ධීකරණය වෙනුවෙන් වයඹ පළාත් ධීවර අමාත්‍යාංශයටද මෙම ගැටලුව පිළිබඳව තීරණාත්මක දැනුවත් භාවයක් ගෙන දුන් නිර්මාණාත්මක සමාජ පළ කිරීම ලබා දීම වෙනුවෙන් ෆිෂිං සිලෝන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයද ධීවර උපකරණ සැපයුම් සමග අප සමග රැඳී සිටීම වෙනුවෙන් එලියෝරා ෆිෂිං ටැකල්ස් ආයතනයද අපි ස්තුතිවන්ත වෙමු. මෙම ඓතිහාසික තරඟාවලිය සංවිධානය කර සම්පූර්ණයෙන්ම අරමුදල් සපයා මෙහෙවන ලද්දේ ඇංග්ලිං ප්‍රජාව ස්පෝර්ට්ස් ෆිෂිං ක්ලබ් ශ්‍රී ලංකා විසිනි. නමුත් සියල්ලටම වඩා මෙය ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රීඩා ධීවර තරඟාවලිය බවට පත්කර දැදුරු ඔය ජීවයෙන් ශක්තියෙන් සහ අරමුණෙන් පුරවාගත් උද්යෝගිමත් සහභාගී වන්නන් 1070 දෙනාටම අපේ ගැඹුරු ස්තුතිය පුද කරමු. මෙහිදී ධීවර තරඟාවලියකට වඩා වැඩි දෙයක් විය. ශ්‍රී ලංකාවේ දැදුරු ඔය පරිසර පද්ධතිය සහ ඒ මත යැපෙන ප්‍රජාව වෙනුවෙන් සටන් කිරීමට එක් වූ දිනයක් විය. මෙම ධීවර තරඟාවලිය සාර්ථක වූයේ ඔබ නිසාය. මසුන් ඇල්ලූ සහභාගී වන් ස්වේච්ඡා සේවකයන් ප්‍රජාව මාධ්‍ය සහ අපට අභියෝග කළ සංවාදය සජීවීව තබාගත් විචාරකයන් පවා එක්ව 2025 සැප්තැම්බර් 20 වන දින අපි සියලුම දෙනා ඉතිහාසය නිර්මාණය කළෙමු. මෙය කිසිවෙටකත් ධීවර තරඟයක් පමණක් නොව එය අප සැමට පොදු වගකීමක් වූ බැවින් එක්ව අපි දැදුරු ඔය ආරක්ෂා කිරීම සඳහා පළමු පියවර තැබුවමු. මෙය ආරම්භය පමණි. අපි දැදුරු නයා ධීවර තරඟාවලිය අවසන් කර පැය 24ක් යන්නත් කලින් අලුතින් ධීවර තරඟාවලි දකින්න පටන් ගත්තා. අලුතින් පිහිටුවන ලද ධීවර සමාජ දකින්න පටන් ගත්තා. අපිව අනුකරණය කරන්න පටන් ගත්තා. ඒ නිසා අපි ආඩම්බර වෙනවා. මොකද යමක් අනුකරණය කළ විට එයින් අදහස් වන්නේ අපි හරි දෙයක් කළා කියන එක. මෙම ඓතිහාසික සිදුවීම සඳහා ටිකට් පතක මිල කොපමණදයි ඔබට අනුමානය කළ හැකිද? සම්පූර්ණයෙන්ම නොමිලේ. මෙය කිසිවෙටකත් ධීවර තරඟාවලියක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාව එකට එකතු වී දැනුවත් භාවය වැඩි කිරීමට සහ දැදුරු ඔය මුහුණ දෙන තර්ජනයට එරෙහිව එක්සත්ව සිටීමට කරන ලද කැඳවීමක් විය. ඇංගලිං ප්‍රජාව ස්පෝර්ට්ස් ෆිෂිං ක්ලබ් ශ්‍රී ලංකා කමිටුවෙන් සෑම තියාගයකටම සම්පූර්ණයෙන්ම අරමුදල් සපයන ලද අතර මෙම අරමුණට තියාග ප්‍රධානෝත්සවයකින් දිනය අවසන් විය. අපි සැවොම නැවත හමුවෙන තුරු මේ අපේ කතාවයි. 2025 දැදුරු නයා ධීවර තරඟාවලියේ කතාව. ස්තුතියි. Fishing Ceylon. Keeping it real since 2023. මේ ඇංගලින් ප්‍රජාවත් එක්ක ශලෙන්ද්‍ර ජයසූරිය. එයා තමයි අපිට මේකේ මූලික දේවල් මේක අපිට ප්‍රසිද්ධ කරන්න අවශ්‍ය සියලුම මේ දේවල් අපිට කරලා දුන්නේ සමාජ මාධ්‍ය හා ඒ සියලු අනිකුත් මාධ්‍යයන් වල ලංකාවේදී අපිට මේක සාර්ථක කර ගැනීමට සෑහෙන උදව් කරපු පුද්ගලෙක් සහ ෆිෂිං සිලෝන් කියන බ්‍රෑන්ඩ් එක මේ අවස්ථාවේදී මම බොහොම ස්තුතියි
වන්ත වෙනවා ඇංගලින් ප්‍රජාව වෙනුවෙන් අපේ ශාලේන්ද්‍ර මල්ලික සහ ෆිෂිං සිලෝන් කම්පැනියකට. ஃபிஷிங் சிலோன் 2025ல நாங்கள் செய்யப்பட்ட பெஸ்ட் அண்ட் பெஸ்ட் செய்யப்பட்ட ஒரு காஸ்டிங் காம்படிஷன் ஸ்வீட் வாட்டர். இது ஸ்ரீலங்காவில் கிறிஸ்துவ நடந்தது. இதுவரைக்கும் ஸ்ரீலங்காவில் யாருமே செய்யாது. அடுத்து வந்து கவர்மெண்டோடு இணைஞ்சு செய்யப்பட்ட பெஸ்ட் காஸ்டிங் காம்படிஷன். அதாவது மீனவர்களுக்கு சப்போர்ட்டிவாக நாட்டில் இருக்கக்கூடிய மீன்கள் அழிக்கக்கூடிய இடத்தை நாங்கள் டார்கெட் பண்ணி ஒரு காஸ்டிங் காம்படிஷன் அதுக்காக வேண்டி சிலோன் செஞ்சது ஒரு பெரிய உதவின்னு தான் சொல்லுவோம். நாங்கள் 19 லாஸ்ட் மந்த் வந்து ஒரு மஷூர் கொடுத்தோம், ஒரு ஐடியா கொடுத்தோம். ஜஸ்ட் ஐடியா பெஸ்ட் வீக்லேயே அவங்களோட எல்லா ப்ரோக்ராமும் எல்லா வீடியோஸ் எடிட்டிங் கிராஃபிக் டிசைனிங் எல்லாம் பண்ணி வித்தின் 1 வீக்கில் லான்ச் பண்ணி நாங்கள் சேம் மந்த், அதாவது சரியாக இன்றைக்கி நான் பெஸ்ட்டுக்கு ஐடியா கொடுக்கல 19 லாஸ்ட் மந்த், இது இன்றைக்கி 20th இந்த மந்தில் நாம் இதை செஞ்சு முடிச்சிடும், செஞ்சு காட்டினோம். அதுக்கு பெரிய சப்போர்ட்டிவ் தான் ஃபிஷிங் சிலோன். காய்ஸ் உண்மையை சொல்லுங்கள், சிலோன் ஸ்ரீலங்காவில் அவர் கெண்டாலிருந்து இதெல்லாம் செய்கிறாரு. எங்களுக்கும் நிறைய ஒரு சவால் வந்து அவருக்கும் நாங்கள் அவர் எழுதி. ஸோ இதெல்லாம் பொருட்படுத்தாமல் அவர் எங்களுக்கு ஃப்ரீ ஆஃப் சார்ஜ் இந்த மாதிரி ஒரு ஆர்ட் ஒர்க் மீடியா பார்ட்னர் எல்லாமே சூப்பராக செஞ்சு தந்தோம். இதுக்கு ரொம்ப ரொம்ப நன்றி சிலோன். அவங்களோட பெஸ்ட் விஷஸ் இருந்தால் அவங்களோட ஃபியூச்சர் வந்து වගේ දැනකට ඇවිල්ලා ගොඩක් සතුටු වුණා. ඒ සතුට අද විඳින්නේ ඇත්තටම ඉතින් සිලෝන් ඒ කියන්නේ අපේ ආදරණීය ශලේන්ද්‍රයි. එයා දුව බැහැර රටක ගියා. ඇත්තටම මේ කරපු ඕගනයිස් එක වටිනවා. ඇත්තටම එයාත් මෙතන හිටියනම් අපිට ලොකු සතුටක් තියෙනවා. මොකද ඒ වගේ දෙයක් කරන්න හැකියාවක් තියෙන කෙනෙක් මේ තැන ඉන්නවා කියන එක. ඇත්තටම thank you ශලේන්ද්‍රයි ඉතින් සිලෝන්. ඔයාලට මේ වගේ දෙයක් ඕගනයිස් කරන්න කරලා අපිට එහෙම දැනගින් එන්ජොයි කරන්න ලැබුණ ගැන. ඉතින් තවත් දවසක මේ වගේ දෙයක් සංවිධානය කරන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. ඉතින් මාත් දෙයක් කියන්න. ඉතින් අපි හැමදාම මාළු වල්ලන්නේ ඔෆිස් එකේනේ. මූලික මාළු වල්ලනවා. හැබැයි අපි වැව්වල මාළු වල්ලන්නේ නැහැ. ජීවිතේ පළවෙනි වතාවක් තමයි දවසක මේ වගේ ලොකු මාළුවෙක් අල්ලන්න ආවේ. අච්චර අපිට නම් මාළු ඕනේ නැහැ. ගොඩක් මාළු ඇල්ලුවා. අපි හොඳට එන්ජොයි කරලා අපිත් එක්ක ආපු එක මාළු ආවුණා. ඉතින් බොහොම ස්තුතියි ෆිෂිං සිලෝන් ශාලේන්ද්‍ර ඇතුළු ඒ කණ්ඩායම. අනික ශාලේන්ද්‍ර මල්ලි තමයි ඇංගලින් ප්‍රජාව එක්ක එකතු වෙලා සෝෂල් මීඩියා පැත්තෙන් අපිට ගොඩක් සහයෝගය දුන්නේ. මේ ආයතන තමයි වයිරල් වුණා. ඉතින් අපි ඇංගලින් ප්‍රජාවේ ඔවුන්ට ස්තුති කරන මේ අවස්ථාවේදී ඔවුන් කරපු මෙහෙවරට